බීජේ උනේ මගේ හිතේ. මට හිතුණා මේ මිනිසුන්ගේ මහන්සිය, මේ මිනිසුන්ගේ ශ්‍රද්ධාව, ඒකට මේ පුංචි චෛත්‍ය රිපෙයාර් කළා ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා මගේ හිත මට කිව්වා. මට කිව්වා මේ චෛත්‍ය ටිකක් ලොකු කරන්න. ලොකු කරලා හොඳම චෛත්‍යයක් හදන්න, මේ මිනිසුන්ගේ ශ්‍රද්ධාවට සාධාරණයක් කරන්න කියලා. ඒ නිසා තීරණය වෙනස් කළා. අලුතෙන්ම නැකතක් කරන් අලුත් පරණ චෛත්‍ය ඒ විදියටම තියෙනවා. කොතවත් අයින් කළ නැහැ. වටෙන් චෛත්‍ය හදලා ඊට වඩා ලොකු ක්‍රියාම් 15ක විතර තරම් ප්‍රමාණය සඳහන් වෙන අඩි 30ක විතර උස කොත් කැරැල්ල චූඩාමානි කියනකොට අඩි 30ක් විතර උස චෛත්‍යයක් නිර්මාණය කරන්න මඟ පෑදුනේ එහෙම තමයි. ඒ අයට කාටත් පිං. එදා එහෙනම් පොල්ලතු ඇදපු අයට තමයි වැඩියෙන්ම පින. මොකද ඒ අය තමයි මේ වස්තු බීජය මගේ හිතට දැම්මේ. ඒක නිසා කොච්චර දෙයක්ද. දැන් මං ඊයේ පෙරේද මේ පූජාව ළඟයි. කුටියේ මිදුලතු ගානකොට මගේ හිතේ යමක් මැවිලා පෙනුණා. ඒ පෙනුනේ මීට අවුරුදු ගානකට ඉස්සරලා රුවන්වැලි සෑයේ තිබුණා මහා අධිෂ්ඨාන පූජාව කියලා. රුවන්වැලි සෑය මහා පූජාවක්. ඒක මහා ආශ්චර්යමත් පූජාවක්. මුළු ලංකාවෙම සෙනගැවිලා අපේ පින්වත් හාමුදුරුවෝ තමයි එළි වෙනකන් පුදුම බුදු ගුණ සජ්ජායනාව. පුදුම මං ජීවිතේ එහෙම පූජාවක් දැක්කේ නෑ. මට ඒක රැඳිලා තියෙනවා. පෞගි දවසක මං මිදුලතු ගානකොට මට ඕක මැවිලා පේනවා. එදා මාත් පූජාවට ගියා. මේ හාමුදුරුවෝ පූජාව කළා. පුංචි විවේකයක් ආපු වෙලාවේ හසලක සීල විමල හාමුදුරුවෝ මල් ළඟට ඇවිල්ලා වාඩි වුණා. හාමුදුරුවෝ කොහෙද කියලා ඇහුවා. පුංචි හැඳුනුමක් ඇති කරගන්න. විදුරකතනම් කෙද්දුන මට ඕන දෙයක් කියන්න කිව්වා. කළා දෙන්නම් කියලා. පුදුම හාමුදුරුවෝ. පුදුම නිහතමානී හාමුදුරුවෝ. මම ළඟට ඇවිල්ලා එහෙම කියලා ගියා. අපේ ආරණ්‍යයට වැඩි දෙවෙනි වතාව. කල්නුත් අපිට මෙහෙම අනුග්‍රහයක් කළා. මේ ඊයේ පෙරේද ඉතින් මිදුලතු ගානකොට ওই පින්කම් මතක් වුණා. නිකමට හාමුදුරන්ට මතක් කරන්න ඕනේ කියලා ගත්ත ගමන් හාමුදුරුවෝ කිව්වා බණ කින්නේ ගිහිල්ලා කතා කරන්න. ආරාධනාව බාරගත්තා. මට කිව්වා හාමුදුරුවෝ ආපහු මට දුරකථනයෙන් කතා කරන්නත් අවශ්‍ය නැහැ. මං අනිවාර්යයෙන්ම වඩිනවා කියලා. ඊයේ හවස මං කෝල් එකක් ගන්න හිටියා. හාමුදුරුවෝ මට කතා කළා. බලන්න හාමුදුරුවන්ගේ වගකීම් දරන හැටි. කොච්චර වටිනවද? උන්වහන්සේ මට මම ඒක උන්වහන්සේට කතා කරන්න ඕන. හාමුදුරුවන්ට ගොඩක් පිං. ගොඩක් කාලේ ගන්නෙ නෑ. අපේ හාමුදුරුවන්ට සියලුම කාලේ ඕනතරම් කාලයක් අරන් කාල සීමාව කිසි ප්‍රශ්නයක් නෑ. අපිට මේ ප්‍රථම චෛත්‍ය පූජාව මේ පින්නතුන්ගේ මේ ශ්‍රද්ධාව වැඩෙන්නට පුංචි බණ ටිකකුත් එක කියලා හාමුදුරුවන්ට පුළුවන් විදියට මේ දේ කළා දෙන්න. අපි උන්වහන්සේට ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. කවුරු සාදු කියන්නේ. මේ වගේ අනේ ස්වාමීනි සමාවෙන් පොඩි ඔරලෝසුවක් මෙතන අතේ බැඳපු එකක් හරි කමක් හොඳයි. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයටද අප හැම දිනාගේම নমස්කාරය වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් සැනසුණු ආර්ය මහා සංඝරත්නයටද අපගේ নমස්කාරය වේවා. මේ ආරණ්‍ය සේනාසනය මැදදී වුණු මේ පිනුතුන්ලාගේ ශ්‍රද්ධාවේ නාමයෙන් ඉදි වුණා වූ මේ මහා සෑරඳුන් වහන්සේටද අපගේ নমස්කාරය වේවා. තිසරණ සිල් සමාදන් වීමට নমස්කාරය කියන්නේ.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ติสารณกามานังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิකාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණය සහිත වූ ආජීව අට්ඨාංගමක සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද විදර්ශනා ඥානය පිණිසද මාර්ගඵල නිවන් පිණිසද උපකාර වේවා හේතු වේවා වාසනා වේවා හේතු වාසනාම වේවා ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින අතිගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරුවනින් අවසරයි අපේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මෙබඳු සෑයක් සද්ධාවටම දායාද වුණු දෙයක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා කියන්නේ දුර්ලභ දෙයක් නෙමෙයි පින්වත්නි ඒක පරම දුර්ලභ දෙයක්. දුර්ලභ දේවල් ලෝකේ තියෙන්න පුළුවන්. හැබැයි පරම දුර්ලභ දේවල් ලෝකේ අඩුයි. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ අපේ වාසනාවකට පිරිනිවන් පාන වෙලාවේ ධාතුන් වහන්සේලා විසිරේවා කියලා අදිෂ්ඨාන කළා. මේ මහා භද්‍ර කල්පයේ පළවෙනි වරට පහළ වුණේ කකුසඳ බුදුරජාණන් වහන්සේ
උන්වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කළේ නැහැ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එකම ධාතු සෑයයි ඉදි වෙලා තිබෙන්නේ. කොණාගමන බුදුරජාණන් වහන්සේ බුද්ධ අදිෂ්ඨානයක් කළා පිරිනිවන් පාන්නට කලින් ධාතුන් වහන්සේලා විසිරේවා කියලා. ඒ පිනෙන් පින්වත්නි විශාල සෑයවල් ප්‍රමාණයක් මිහිමත ඉදි වුණා. බොහෝ පිරිසක් කුසල් වඩා ගත්තා, ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගත්තා. සෑය දෙස බලාගෙන මඟඵල ලබා ගත්තා. මේ බුද්ධ ශාසනයේ තුන්වෙනි වරට භද්‍ර කල්පයේ පහළ වුණු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන්න කියලා අදිෂ්ඨාන කරලා නැහැ. ඒ නිසාම උන්වහන්සේ වෙනුවෙන් එකම එක සෑය ඉදි වෙලා තියෙන්නේ. මොකද ධාතුන් වහන්සේලා විසිරෙන්නේ නැහැ කියනවා. එහෙම වුණත් මේ අපි සරණ ගිය අපේ යුගයේ පහළ වුණු අපගේ අසහාය ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ පරිනිර්වාණයට කල් වේලා ඇතුවම ධාතුන් වහන්සේලා විසිරෙන්න ඕන විදිහ අදිෂ්ඨාන කළා. ඒ පිනෙන් පින්වත්නි විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් විසිරී ගියා. බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ. සේරුවාවිල මංගල මහා සෑයේ වැඩ සිටිනවා. ඊළඟට විශාලම ධාතුන් වහන්සේලා දෙනම අකු ධාතුන් වහන්සේලා දෙනම වම් උරහිස් සැටය සහ දකුණු උරහිස් සැටය. ඉතින් එක ධාතුන් වහන්සේ නමක් තූපාරාම මහා සෑයෙත් වැඩ ඉන්නවා. ඊළඟට සුවිශේෂ ධාතුන් වහන්සේලා හතර නම තමයි දළදා වහන්සේලා හතර නම. කීපයක්ම මේ මහා ලංකාදීපේ වැඩ සිටින්නේ. ඒ අතර පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ විශාල ධාතුන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒකට අපි කියන්නේ ග්‍රීවා ධාතුන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේගේ චිතකය දැවෙන අතරේ ඒ වෙනකොට වැඩ හිටිය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ සරඹූ කියන මහරහතන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අරගෙන ඇවිල්ලා මේ ලංකාදීපේ බුදුරජාණන් වහන්සේගේ චිතකේ දැවෙන කාලයේම තමයි මහියංගන මහා සෑයේ තැන්පත් කරලා තියෙන්නේ. සමහර විට ඒකට හේතුව ඒ සරඹූ කියන මහරහතන් වහන්සේ ලංකාවේ භික්ෂුවක් වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේගේ චිතකේ දැවෙනකොටම ග්‍රීවා ධාතුන් වහන්සේ අරගෙන ඇවිල්ලා මහියංගන මහා සෑයේ තැන්පත් කරලා තිබෙන්නේ. ඉතින් මේ විදියට ගත්තාම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කඩසහල් ප්‍රමාණයට, මුන්පියලි ප්‍රමාණයට, අබෑට ප්‍රමාණයට විසිරෙන්න භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කළා. ද්‍රෝණ බමුණා බෙදපු පාත්‍රයෙන් භාජනයෙන් පින්වත්නි නැලි 15ත් 16ත් අතර ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඒ නැලි දෙක බැගින් බෙදුනාට පස්සේ තමයි ද්‍රෝණ බමුණාගේ ඒ ධාතුන් වහන්සේලා බෙදපු භාජනයෙන් පින්වත්නි දෙකක් තමයි ද්‍රෝණයක් කියලා කියන්නේ. ද්‍රෝණ 8කට ධාතුන් වහන්සේලා බෙදලා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානකොටම සෑයවල් 8ක් ඉදි වෙලා තිබෙනවා. එහෙනම් මේක මේ පස්සේ කාලේ ස්වාමින් වහන්සේලා හදාපු දෙයක් නෙමෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් අර තිබුණු සෑයම ප්‍රතිසංස්කරණය කළා නම් හොඳයි, මේ අනවශ්‍ය දෙයක් මේ ආරන්නේ අපේ නායක ස්වාමීන් වහන්සේ කළා වගේ. මේවා මේ පස්සේ කාලේ කරන පින්කම් ඕවා වැඩක් නැහැ. විදර්ශනා ඥානයයි වටින්නේ, පටිච්චසමුප්පාදයයි වටින්නේ කියලා කියන අය ඉන්නවා. ඇත්තටම මේවා වටිනවා. පටිච්චසමුප්පාදයේ බෝධිපාක්ෂික ධර්ම මතු කරගන්න ඕන. නමුත් මේ සෑයක් හදනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානකොටමත් සෑයවල් 10ක් ඉදි වෙලා තිබෙනවා. පිරිනිවන් පානකොටම. ඊට කලිනුත් සෑයවල් ඉදිවීම සම්බන්ධ නිමිති ගොඩාක් තියෙනවා. 10ක් වෙන්නේ අර ද්‍රෝණ බමුණ බෙදපු ද්‍රෝණ 8ට සෑයවල් 8කුත්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන පස්සේ රජවරු පිරිසක් ඇවිල්ලා තියෙනවා. එතකොට ධාතුන් වහන්සේලා බෙදලා ඉවරයි. ඉතින් මේගොල්ලෝ හරියට අඬා වැටිලා තියෙනවා.
අනේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මොනවත්ම අපට පූජා වස්තුවක් නෑ නේද කියලා ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන්සේගේ චිතකයේ දැවුණු තැන අලු ටික එතනට ගිහින් වන්දනා කරලා පොළොව සිඹලා සිහි කරලා තියෙනවා අනේ භාග්‍යවතුන් වහන්සේගේ චිතකයේ දැවුණු අලු ටික කොයිතරම් පූජනීයද මේ අලු ටික තැම්පත් කරලා අපි සෑයක් හදනවා කියලා අංගාර චේතිය කියලා චෛත්‍යයක් හදලා තියෙනවා ඒ අලු තැම්පත් කරලා ලංකාවෙත් සෑයක් තියෙනවා ඒක හම්බ වෙන්නේ පින්වත්නි ඔය පුත්තලම පැත්තට යනකොට හම්බ වෙනවා රජමහා විහාරයක අංගාර චේතිය කියලා භාග්‍යවතුන් වහන්සේගේ චිතකයේ දැවුණු තැන අලු තැම්පත් කරලා තමයි ඒ සෑය හදලා තියෙන්නේ. ඉතින් අර ද්‍රෝණ බමුණ බැලුවා යාට පූජා වස්තු මොකුත් නැහැ. අර එයා සංගවාගත්ත දළදා වහන්සේලා දෙවිවරු අරන් ගියා. එයා බැලුවා මට මොනවත් පූජා වස්තුවක් නැහැ නේද කියලා හරියට අඬලා මේ මිනිසයා කල්පනා කරලා තියෙනවා. කමක් නැහැ මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදපු වාජනීය මොනතරම් පූජනීයද කියලා ඒ වාජනීය තැම්පත් කරලා සෑයක් හදලා තියෙනවා. එතකොට තමයි සෑයවල් 10ක් වෙන්නේ. ඉතින් එහෙනම් පින්වත්නි හොඳට මතක තියාගන්න මේ සෑයක් හදන එක මහ විශාල දෙයක්. මේ පින්වත්නි මේ ආරණ්‍ය සේනාසන භූමියේ මෙබඳු සෑයක් සද්ධාවටම දායාද වුණු බව ඒක සත්‍ය දෙයක් පින්වත්නි. ඒ ශ්‍රද්ධාවන්ත පින්නතුන්ගේ සිත තමයි මේ සෑය දෙස බලනකොට පේන්නේ. අපි මේ සෑය උදෙසා ප්‍රථම බුද්ධෝපහාර පූජාවන් පවත්වමු පින්වත්නි. ඒ අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ ශ්‍රී නාමයට ඉදිවුණ මේ ආරණ්‍ය සේනාසන මැද්දේ ඉදිවුණ මේ උතුම් සෑරදුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අපි වන්දනා කරමු මේ විදියට හැම දිනාම මම කිව්වාම හඬ නගා කියන්න සාදු සාදු බුදුරුවන වඳින්ටයි සාදු සාදු සඳහම් නම දින්ටයි සාදු සාදු සංගරුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නම දින්ටයි සාදු සාදු තෙරුවන් නම දින්ටයි ගෞතම මුනි දුගේ සෑය වඳින්ටයි සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි සම්මා සම්බුදු පිහිට ලැබෙන්ටයි සම්මා සම්බුදු පිහිට ලැබෙන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි 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 සිරි සදහම් වන්දිමි 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 සංගරුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි රාග ද්වේෂ මෝහ නොමැති සිතකින් යුතු වන්නේ සිල් සමාධි ගුණ නුවණැති
නිවන් රසය දන්නේ තුන් ලොව වැඳුමන් ලැබුමට නිතියෙන් හිමිවන්නේ සම්මා සම්බුදු ගුණ යුතු සමිඳුන් නම දින්නේ සාදු සාදු මම සම්බුදු මුනිදු සරණ යන්නේ සාදු සාදු මම සම්බුදු මුනිදු සරණ යන්නේ සාදු සාදු මම සම්බුදු මුනිදු සරණ යන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට මේ පුණ්‍ය භූමියේ ඉදිවුණු පලිඟු බුබුලක් වගේ සඳ මණ්ඩලක් වගේ බබලන මේ මහා සෑරඳුන් වහන්සේට අප ඊටාම ආදර ගෞරවයෙන් පිළියෙල කරගන්නට යෙදුන සියලුම බුද්ධෝපහාර පූජාවන් මේ මහා සෑරඳුන් වහන්සේ උදෙසා බුද්ධෝපහාර පූජාවක් වේවා. මේ සියලුම පුෂ්පෝපහාර පූජාවන් ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ආදර ගෞරවයෙන් සකස් කරපු දේවල් මේ සෑය වටේට පුන් කලස් වලින් සලසලා පේසා වලලු ආසන්නයේ විශාල මල් වලින් මේ මහ සෑය අලංකාරවත් කොට භාග්‍යවතුන් වහන්සේ උදෙසා විශේෂ ගුවනින් පුෂ්පෝපහාර දක්වමින් ඒ භාග්‍යවතුන් වහන්සේට කර හැකි උපරිම පූජා සත්කාරයයි මේ අපි දක්වා සිටින්නේ. මේ සියලු පූජාවන් අපගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට ඉදිවුන මේ මහ සෑරදුන් වහන්සේ උදෙසා පූජා වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුසේක කෙලෙස් සතුරන් නැති කළසේක රහසින්වත් පව් නොකළසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක. මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම වූ අසම සම වූ දෙවියන්ට දෙවියෝ මටම ස්වාමියෝ මොහඳුරට ලහිරෝ මණ්ඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සංවර වූ අනාථනාත වූ අසරණ සරණ වූ බුදුරජාණන් වහන්සේගේ
සෑරදුන් වහන්සේ උදෙසා මේ පහන් පූජා කරමි. මේ සුවඳ දුම් පූජා කරමි. මේ සුවඳ මල් පූජා කරමි. මේ සිසිල් පැන් පූජා කරමි. මේ ගිලන් පස පූජා කරමි. මේ දානය පූජා කරමි. මේ සියලු පූජාවෝ මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිර්වාණ සාන්තිය පිණිසද උපකාර වේවා හේතු වේවා වාසනා වේවා හේතු වාසනාම වේවා. පින්වත්නි, ඒ අපගේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහි කර කරා කවුරු හරි කෙනෙක් මේ බඳු මහ විශාල ස්තූපයක් නෙමෙයි වැලි වලින් භාග්‍යවතුන් වහන්සේගේ නමට සෑයක් හදලා මඟඵල අවබෝධය කරා ගියපු පුලින තූපිය කියලා මහරහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. සද්ධාව පින්වත්නි, ඒ නිසා මේ අපි තුල පැන නගින සද්ධාව අපේ අවබෝධයමයි හදිස්සි කරන්නේ, මාර්ගඵලමයි ඉක්මන් කරන්නේ. සද්ධාව නැතුව ධර්ම ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අපේ නායක ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ පොල්ලතු ව්‍යාගෙන ඇවිල්ලා මේ සෑය ප්‍රතිසංස්කරණය කරන්නට හදාපු පින්නතුන්ගේ සද්ධාවේ නමටමයි මේ සෑය දායාද වෙලා තිබෙන්නේ. සද්ධාව කියන දෙයට දෙවියෙක්වත් අභියෝග කරන්නේ නැහැ පින්වත්නි. එච්චර බලවත් දෙයක් සද්ධාව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා අරන් යන්ට අජාසත් රජුරු විශාල රාජකීය පිරිසක් එක්ක පැමිණියා. කඳවුරු බැඳගෙන කිව්වා යුද්ධ කරනවා ධාතුන් වහන්සේලා ලැබුණ නැත්තම් කියලා. ඉතින් මේ ද්‍රෝණ බමුණ ධාතුන් වහන්සේලා බෙදලා දුන්නාම මේ රජුරු තමන්ගේ හිස මත ධාතු කරඬුව තියාගෙන මුරායුධ සේසත් එක්ක පයින් තමයි පාවඩ මතින් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩම කරවාගෙන ගිහින් තිබෙන්නේ. තේම වැඩම කරගෙන යනකොට පින්වත්නි මේ වනාන්තරවල මේ රජතුමා ධාතුන් වහන්සේගේ කරඬුව තැන්පත් කරනවලු. තැන්පත් කරලා රාජකීය පිරිසට කියනවලු උඹලා ගිහින් මේ කැලෑවම පීරලා මේ වනාන්තරයේ තියෙන විශාල මල් විවිධ මල් වර්ග අරන් එන්න කියනවලු. ඉතින් අර රාජකීය පිරිස මොකද කරන්නේ? තැනින් තැනට ගිහින් කැලෑව පීරලා මල් හොයනවලු. ඉතින් මල් වලින් මේ සෑයට පුද සත්කාර කරනවලු. හැම වනයකදී මේක කරාලු. ඉතින් මේ සමහර මිනිස්සු බැලුවලු දැන් අද වුණත් මේ දිහා බලාගෙන කෙනෙක් කියන්න පුළුවන් එහෙම. මොකටද මෙච්චර මල්? අපරාධ මේවා මේ මීමැස්සන්ට රොන් බොණ්ඩ තියෙන්න ඕනේ වනේද? අපරාධ මේ ඉහළ අවකාශයෙන් මේ මල් පෙති මල් දාන්නේ කියලා කෙනෙක් කියන්න පුළුවන් සද්ධාව දුර්වල වෙනකොට. ඒක එහෙම තමයි. ඒක හැටි මිනිසුන්ගේ. ඒවා ගැන අපි උපේක්ෂාවෙන් තමයි බලන්න ඕන. ඉතින් ඒ කාලෙත් පින්වත්නි ඒ විදියටම වෙලා තියෙනවා. ඒ කාලේ මේ රජතුමා වනමල් එකතු කරද්දී ධාතුන් වහන්සේලා වෙනුවෙන් පුද සත්කාර කරන්නට රාජකීය පිරිස කල්පනා කරලා තිබෙනවා. සමහර අය අනේ මේ රජුරුවන්ගේ ඔළුව නරක් වෙලාද දන්නේ
මේ කැලෑව පීර මල් එකතු කරනවා රජවරු ඕවා කරන්න ඕනද කියලා මිනිස්සු අර මල් එකතු කරන්න යන ගමන් කතා වෙලා තියෙනවා. මහරහතන් වහන්සේලා මේ අදහස දැකලා තියෙනවා. දැකලා දෙවිවරුන්ට සක්‍ර දේවේන්ද්‍රයා ළඟට ගිහින් කිව්වලු අභිඥාපාදක සමාපත්තියෙන් නැගිටපු එක්තරා භික්ෂුවක් රහතන් වහන්සේ නමක් ගිහින් කිව්වලු පින්වත් සක්දෙවිඳුනි මේ මිනිස්සු අපහදිනවා මේ රජ්ජුරුවෝ ධාතුන් වහන්සේලාට කරන පුෂ්පෝපහාර පූජාවට වනමල් මොකටද ඔච්චර එකතු කරන්නේ මේ රජ්ජුරුවන්ගේ ඔළුව නරක් වෙලාද දන්නේ අපිනි මහන්සි වෙන්න ඕන කියා මිනිස්සු දොස් කියනවා සමහර අය. ඉතින් එහෙම දොස් කියන මිනිස්සු මේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි යම් අපහැදීමක් ඇති කරගත්තොත් එයා සතර අපායට වැටෙන්න නියමිතයි. එයාගේ හිත තුල පැන නගිනේ දෝමනස්ස සහගත සිත, ව්‍යාපාද සහගත සිත, පටිඝ සම්ප්‍රයුක්ත සිත එයාව අනාථ වෙනවා, අනාථ කරනවා. ඒ නිසා සක්දෙවිඳුනි මොනවා හරි දෙයක් කරන්න වෙනුවෙන් කියනවා. එතකොට පින්වත්නි සක්‍ර දේවේන්ද්‍රයා මන්ද හිනාවක් පාලා කිව්වලු මෙන්න මෙහෙම ලස්සන දෙයක්. මොකද්ද දන්නවද? සක්දෙවිඳු කිව්වලු අනේ ස්වාමීනි මේ අජාසත් රජුරුවන්ගේ වගේ සද්ධාාවක් මම ලෝකේ කාගේවත් දකින්නේ නැහැ. ඒසා සද්ධාාවක් මම මේ මහ පොළොවේ කාගේවත් දකින්නේ නැහැ. ස්වාමීනි මේ අජාසත් රජුරුව හරි සද්ධා සම්පන්නයි. ජීවිතේ වැරදුනා තමයි. නමුත් එතනින් පස්සේ යා තුල මෝරපු සද්ධාව සක්‍ර දේවේන්ද්‍රයා කියනවා මේ මිහිමත කාගේවත් සිතක මං මේ සද්ධාව දකින්නේ නැහැ කියනවා. ඒසා සද්ධාාවක්. ඒ නිසා ස්වාමීනි මට සමාවෙන්න මෙබඳු සද්ධාාවක් සහිත පුද්ගලයෙක්ගේ පුෂ්පෝපහාර පූජාවකට අනේ ස්වාමීනි මට නම් ඇඟිලි ගහන්න බෑ කියනවා. මට නම් මේ සද්ධාවට අභියෝග කරන්න බෑ කියනවා. මගේ කුසලතාවය සද්ධාව ඉස්සරහා දුර්වලයි කියනවා. එහෙනම් පින්වත්නි මතක තියාගන්න යම් කෙනෙක් දෙවියන්ගේ ආශිර්වාදේ බලාපොරොත්තු වෙනවා නම් මෙබඳු සෑයක් උදෙසා කරන බුද්ධෝ පූජාවක්මයි ශ්‍රේෂ්ඨ වන්නේ. මිනිසු විවිධ පූජාවලට එකතු වෙලා පළතුරු වට්ටි අරගෙන නොයේක් පූජා කළාට යම් කෙනෙක් සද්ධා සිතින් මෙබඳු සෑයක් ළඟට ඇවිල්ලා මල් ගොඩාක් ඕනේ එක මලක් හරි භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධාසන මත තැන්පත් කරලා මේ පාදම හරියේ නලල තියලා අදිෂ්ඨාන කරලා යම් කෙනෙක් දෙවියන්ට කිව්වොත් ඒක දෙවියන්ට ඍජු ඇහෙන්න බලපානවා. දෙවියන්ට ඍජු අවධානය යොමු වෙන්න බලපානවා. මිනිසුන්ගේ හිත් ගොඩාක් පීඩාවටපත් වෙලා මිනිස්සු ගොඩාක් ඉන්නේ කනස්සල්ලෙන් චිත්ත පීඩා වලින් බැට කනවා මිනිස්සු. ඊටා බරපතල නොසන්සුන්කමකින් මිනිස්සු ඉන්නේ. පින්වත්නි සංසුන් වෙන්න කියලා හිතාගෙන ලෝකෙට දුවන්න එපා. අර්බුදේ විසඳා ගන්නට කියලා හිතාගෙන ලෝකේ දිහා බලන්න එපා. මෙබඳු සෑයක් දෙස බලන්න පින්වත්නි. මෙබඳු සෑයක් ළඟට ඇවිල්ලා ගොරෝසු විදියට හරි කමක් නැහැ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ධන මණ්ඩල බිමෑන වන්දනා කරන්න පින්වත්නි. ඒ වන්දනාව ඔබව සනසාවි. ඒ වන්දනාව ඔබ සුවපත් කරાવી පින්වත්නි. ඒ බඳු සුවපත් වීමක් පිණිස ඔය ඇත්තෝ හැම දිනාටම මේ උතුම් කුසලය හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරගමු. හොඳින් දැස් හැර බලන්න පින්වත්නි. මේ පුණ්‍ය භූමියේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී නාමයට ඉදි වුණා වූ මේ සෑය දෙස දැස් හැර බලන්න පින්වත්නි. ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මෙබඳු සෑයක් මේ මිහිමත ඉදි වුණාට බුද්ධ ශාසනයෙන් පිට මෙබඳු සෑයක් ඉදිවෙන්න අවස්ථාව නැහැ පින්වත්නි. ඒ නිසා අපට වාසනාව උදා වෙනවා. අපට වාග්ය ලැබෙනවා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මෙබඳු සෑයක් බුදුගුණ හිත හිතා බුදුගුණ මනසිකාරය කර කර වන්දනා කරන්ට ලැබීම මහා භාග්යක් පින්වත්නි. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන පරිවාර අවශේෂ දෙවිවරුන්ද මේ මහා සෑය ප්‍රථම වරට වන්දනා කර ගන්නට දිව්‍ය විමාන පිටින් වැඩම කරත්වා. මේ විදියට කියන්න අහසේ සිටින දෙවිවරුන් වඩින්ටයි මුහුදේ නා රජවරුන් වඩින්ටයි
සතර වරම් දෙව් පුතුන් වඩින්ටයි පිං රැස් වෙන මහා සෑය වඳින්ටයි සාදු සාදු මහා සෑය වඳින්ටයි සාදු සාදු මහා සෑය වඳින්ටයි ගෞතම මුනිදුගේ ධාතු වඳින්නේ නිම් නැති පිං පල රැස් කරගන්නේ මව්විලසට තුන් සරණ ලැබෙන්නේ සාදු සාදු අපි සෑය වඳින්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ රැව් දෙන වීණා හඬ පැතිරෙනවා මල් වරුසා අහසින් වැගිරෙනවා ගෞතම මුනිදුගේ සෑය වඳිනවා දෙව්ලොව දෙවියන් සෑය පුදනවා සාදු සාදු අපි සෑය පුදනවා නාවිමනින් කඩු පුල්ද ගෙනින්නේ නාවිමනින් කඩු පුල්ද ගෙනින්නේ නාපිරිවර බුදු ගුණයි ගයන්නේ නාමින වියෝ සොඳ සඳුන් පුදන්නේ නාරජවරු මහා සෑය පුදන්නේ සාදු සාදු මහා සෑය පුදන්නේ සාදු සාදු මහා සෑය පුදන්නේ පිං රැස් කෙරුමට අප හැම එන්නේ සෑවට බඳ පැද කුණු කරමින්නේ සම්මා සම්බුදු ගුණය දරන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ නිතර සැපත දෙන සසුන දිලෙන්නේ සතර අපායේ දොරටු වැසෙන්නේ නතර නොවී පින් පල රැස් වන්නේ සතර වරම් දෙවි සෑය වඳින්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ
පුන් කලසේ ඇති නෙළුම් පිපෙනවා රන් මල් ලෙස මල් මාලා ගෙතෙනවා පින්වරු සාවක් ලොවට වහිනවා සම්මා සම්බුදු සෑය වඳිනවා සාදු සාදු අපි සෑය වඳිනවා සාදු සාදු අපි සෑය පුදනවා සාදු සාදු අපි සෑය පුදනවා හොඳයි සාදුනාදයක් පවත්වන්න අහස ගිගුම් දෙන සාදුනාදයක් පවත්වන්න ඒ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට දිවුන මේ මහසෑරදුන් වහන්සේ උදෙසා අපගේ නමස්කාරය වේවා පින්වත්නි මේ ජීවිතය තුළ අපට ලැබිච්ච විස්මිත දේ තමයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය මේ බුද්ධ ශාසනය හැම තැනකම වැඩෙන්නේ කුසල් දක්ෂ ශ්‍රාවකයෙකුට මේ හැම තැනකම ධර්මයේ තියෙනවා පින්වත්නි මේ මහසෑය දෙස බලාගෙන දක්ෂ කෙනෙකුට නිවන් දකින්න පුළුවන් අමා නිවන සම්බන්ධ කතාවමයි මේ සෑයක් ඇතුලේ තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවමාන ගුණයන්මයි මේ සෑය දෙස බලාගෙන ඉන්නකොට යම් කෙනෙකුට සිහි වෙන්නේ පින්වත්නි ඒ නිසා මේ සෑයක ආකෘතිය පවා පින්වත්නි මේ මහ පොළොවේ නිකම්ම බිහි වෙච්ච එකක් නෙමෙයි ඇත්තටම මේ බඳු සෑයක් හදනකොට අපේ නායක ස්වාමීන් වහන්සේටත් අත්දැකීම් ඇති දෙවිවරු පවා හරියට අපට උදව් කරනවා මොකද දෙවියන් පවා දන්නවා මේ මහ සෑයක් කියන්නේ දෙව් මිනිසුන්ගේ දායාදයක් බව දෙව් මිනිසුන්ට අපමණ කුසල් සිද්ධ කරගන්න ලැබෙන සුන්දර ക്ഷേම භූමියක් බව මේ බඳු සෑයක් ඒ නිසා දෙවිවරු පවා සාදුකාර දිදී තමයි මේ බඳු සෑයකට අදිෂ්ඨාන කරන්නේ මොකද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය වෙනුවෙන් මේ බඳු සෑයක ඉදිවීම ඇතුලේ තියෙන්නේ මාර්ගඵලමයි පින්වත්නි මේ සෑයේ පාදම කියන්නේ ශ්‍රද්ධාවමයි පින්වත්නි දැන් බලන්න මේ බඳු සෑයක් දිහා බලාගෙන යම් වෙලාවක මුළු මහත් නිවන් මඟම ආවර්ජනය කරගන්න පුළුවන් ඒ නිසා කෙනෙක් කියන්න පුළුවන් මේ ආමිෂ පූජා මේ කාල වටින්නේ විදර්ශනා වඩන එකයි මගඵල ලැබෙන්නේ විදර්ශනා ශ්‍රාවකයෙකුටයි මේ ලෝකේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යනවා නම් මේවා හරියන්නේ නැහැ භාවනාවයි හරියන්නේ කියලා කෙනෙක් මේ වතපිලිවෙත පුද පූජා ඔක්කොම අතහැරලා භාවනාවට යොමු වුණොත් එයා තුල විශාල අඩුපාඩුවක් හිටිනවා මොකද්ද එයාගේ සද්ධාව කැලැල් වෙන්න පටන් ගන්නවා සද්ධාව සිදුරු වුණොත් ධර්ම මාර්ගය ඉස්සරහට යන්න බෑ සද්ධාව නැතුව ධර්මයට පැමිණීම පවා දුර්වල තත්වයක් යම් කෙනෙක් කියන්න පුළුවන් අපි දැන් ස්වාමීන් වහන්සේ ඒ කාලේ පුද පූජා කළා වත්පිළිවෙත් කළා සෑයවල් හැදුවා මල් ආසන හැදුවා බුද්ධ පූජාවන් පැවැත්තුවා මේ ඔක්කොම කළා ස්වාමීනි දැන් අපි ඒවා කරන්නේ දැන් අපි විදර්ශනාවමයි වඩන්නේ කියලා කෙනෙක් කියනවා නම් එයාට මාර්ගයේ පැටලෙනවාමයි පින්වත්නි ඒ නිසා මේ පිනතුන් හොඳට මේ කියන දේ ඔළුවට ගන්න මේ ධර්මයේ තුල පැහැදිලි වෙන තත්වයන් මේ මහා සෑය තුල ගැබ් වෙලා තියෙනවා පින්වත්නි මේ පාදමින් කියන්නේ ශ්‍රද්ධාව ආදී ඉන්ද්‍රිය ධර්ම නැතුව මොකුත් කරන්න බැරිකමමයි එතකොට මේ පාදම ආසන්නයේම පේසා වලලු වලටත් යටින් තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ වෙනුවෙන් බුද්ධෝපහාර පූජාවන් පවත්වන්න මල් ආසනිය සකස් කරලා තියෙන්නේ. ඇත්තටම මේ ආසන සකස් කරද්දී පවා දෙවිවරු නිමිත්ත දීලා තියෙනවා. දැන් ස්වර්ණමාලී මහසෑය හදද්දී අපිට තියෙන පරමාදර්ශිනී මහසෑය ස්වර්ණමාලී මහසෑය හදද්දී ලෝකේ සෑයවල් ඉදි වෙලා තිබුණා.
බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහා සෑය ඉදිකරන්න කිට්ටු වෙනකොට මහා සෑය මළුවේ පවා පැත්තකින් පින්වත්නි තූපාරාම මහා සෑය ඉදි වෙලා තිබුණා වැලි ගොඩක් වගේ. ඉතින් නමුත් මේ මහා සෑය ඉදි කරපු කෘත්‍ය දිහා බැලුවට පස්සේ තේරෙනවා දෙවිවරු උදව් කරලා තියෙනවා. දැන් ওই රජතුමාට සෑයක් ඉදි කරන්න උවමනා වුණාම ඉතින් ඒ රාජ්‍යරුව මොකද කළේ? ඒ කාලේ හිටපු බාසුන් නැහැලා කැඳවලා තියෙනවා. එක එක බාසුන් නැහැලකින් අහලා තියෙනවා සෑය ඉදි කරන්නේ කොහොමද කියලා. මොකද රජුරවන්ටත් කිසිම අදහසක් නැහැ මේ ගැන. පින්වත්නි මේ සෑයක් ඉදි කරන්නේ කොහොමද කියලා ඒ කාලේ රජුරවන්ටත් අදහසක් තිබිලා නැහැ. තූපාරාම සෑය වැලි ගොඩක් වගේ තිබිලා තියෙන්නේ. හැඩේ වගේ වී ගොඩක හැඩේනි තිබිලා තියෙන්නේ. එතකොට ඒ වී ගොඩක හැඩය නිමි රජුරවන්ට උවමනා වුණේ. ඉතින් බාසුන් නැහැල එකතු කරලා තරුණ බාසුන් නැහැ කෙනකින් අහලා තියෙනවා ඔයා කොහොමද සෑය හදන්නේ කියලා. එතකොට රජුරෝ මේ ඒ බාසුන් නැහැ පාත්‍රයක් ගෙනල්ලා නියපිටින් තට්ටු කරනකොට දිය බුබුලක් මතුවෙනකොට රජතුමනි මම මෙන්න මේ විදියටයි සෑය හදන්නේ කොහොම රජුරෝ හරි සතුටුයි. ඉතින් රජුරෝ කියලා තියෙනවා නම් ඔයා මේ වැඩේ කරන්න කියලා. ඉතින් මේ ධර්මයේ මේ ධාතුන් වහන්සේලා මේ සෑයවල් ගැන මේ වංශ කතාවල තියෙනවා සෑය ඉදි කරලා ඉවර වෙනකන් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ බැල්ම තිබුණලු බාසුන් නැහැලට. එහෙනම් අපිට තේරෙනවා මේ මිනිසුන්ගේ සැලැස්මක් නෙමෙයි මේ සෑය ආකෘතිය. අද මිනිස්සු මේ ආකෘතිය දිහා බලාගෙන හැදුවට මේ සෑයේ ආකෘතිය දෙව් මිනිසුන්ගේ සැලැස්මක්. මේ ප්ලෑන් එක දෙවිවරුන්ගේ එකක් පින්නත්. ඒ නිසා මේ සෑයක් ඉදි කරන්න අදහස එනකොට දෙවිවරුන්ගේ අවධානය යනවා. මේ බුද්ධ ශාසනය කෙරෙහි සම්මාදිට්ඨික දෙවිවරුන්ගේ ආකර්ෂණීය පැත්තට යනවා. ඒ නිසා මේ සෑයක් ඇතුලේ තියෙන්නේ සද්ධාව විතරක්ම නෙමෙයි. මේ සෑයක් ඇතුලේ තියෙන්නේ මුළු මහත් බුද්ධ ශාසනය රැකවරණී පින්වත්නි. මේ සෑයක් ඉදි කිරීම වනාහි ආමිසයක් විතරක් නෙමෙයි ධර්මයට ආයුෂ දීමක් පින්වත්නි. ඒ නිසා මේ සෑය දිහා බලාගෙන අද හවස් වෙනකම් බණ කියන්න පුළුවන්. ඇයි මේ හැම තැනකම තියෙන්නේ නිවන් මඟ. භාග්‍යවතුන් වහන්සේ වදාළ කුසලයමයි මේක ඇතුලේ තියෙන්නේ. පින්වත්නි මේ පාදම මත තමයි මේ මහසෑ ඉදි වෙලා තියෙන්නේ. මේ පාදම කියලා කියන්නේ සද්ධාව නම් වූ ඉන්ද්‍රිය ධර්මමයි. සද්ධාවෙන් පැන නගින తත්වය තමයි ආමිස. ඒ නිසා තමයි පාදමට කිට්ටුවෙන්ම මල් ආසනිය තියෙන්නේ. සද්ධාව පුද්ගලයෙක් වඩන එක මතුවෙන්නේ මෝරන්නේ භාවනාවෙන් නෙමෙයි. මුල් කාලේ මෝරන්නේ ආමිසයෙන්. ආමිසේ නැත්තම් එයාට කවදාවත් ධර්ම දායාදේ හම්බෙන්නේ නැහැ. අපගේ බුදුරජාණන් වහන්සේ ආමිසයට දායාද දුන කෙනෙක් නෙමෙයි ඇත්තටම. බුදුරජාණන් වහන්සේ ධර්මයටමයි දායාද උනේ. ඒ නිසා තමයි මෙච්චර ධාතුන් වහන්සේලා ලංකාදීපේ තියෙන්නේ. අපි ලොකුවට ආමිසයේ දෙවිවරු තරම් පුදන අය නෙමෙයි. දැන් මහසෑයට උනත් ධාතුන් වහන්සේලා ගේනකොට දෙවිවරු නාග දෙවිවරු කැමති උන්නේ ධාතුන් වහන්සේලා දෙන්න. සෝනුත්තර මහරහතන් වහන්සේ අභිඥා පාදක සමාපත්තියකින් නැගිටලා උන්වහන්සේ නාගලෝකෙට ගිහින් ධාතුන් වහන්සේ ඉල්ලා සිටිනකොට පින්වත්නි එදා දෙවිවරු නාගලෝකෙ කැමති උන්නේ ධාතුන් වහන්සේලා දෙන්න. ඉතින් මේ මහරහතන් වහන්සේ බොහොම එරිදිමත් කෙනෙක් බෑ කියන්නත් බෑ නෑ කියන්නත් බෑ දෙවිවරුන්ට කරගන්න දෙයක් නැති වුණා. අන්තිමටම දෙවිවරු කිව්වා අනේ ස්වාමිනී මෙහි ධාතුන් වහන්සේලා නෑ. ඉතින් ඔබ වහන්සේ මෙහි ආවේ අපරාධේ ඔබ වහන්සේ කොහේ හරි තියෙනවා නම් ගන්න කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ තුන් වතාවක් නාග දෙවිවරුන්ගෙන් අහලා තියෙනවා එහෙනම් මං අරන් යන්නද කියලා. තුන්වෙනි වරත් කියලා තියෙනවා එහෙනම් ඔබ වහන්සේ තියෙනවා නම් අරන් යන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ නාග දෙවිවරුන්ට හිතිලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ බොහොම ආනුභාව සම්පන්නයි. මේ ස්වාමීන් වහන්සේ නම් මේ මොනවා හරි දෙයක් කරන්න පුළුවන් කියලා ඒ නාග රජුරෝ මේ ස්වාමීන් වහන්සේ ඉක්කරගෙන ගිහින් තියෙනවා ධාතු මන්දිරේට. මැණික් වලින් කියනවා ධාතු මන්දිරේ මවලා තියෙන නාග ලෝකේ. ඒ කියන්නේ මේ වගේ අපිට ආමිසේ පුදන්න බෑනේ. ඊට පස්සේ අහලා තියෙනවා ස්වාමීනි ලංකාදීපේ මුළු ලංකාදීපේම රජුරුවන්ගේ මැණික් එකතු කළත් මේ ධාතු මන්දිරය වගේ එකක් හදන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඒතකොට කියලා තියෙනවා මේ ධාතු මන්දිරය වගේ නෙමෙයි සඳකර පහනක්වත් අපිට හදාගන්න බෑ කියලා අර ස්වාමීන් වහන්සේ කිව්වම අර නාග දෙවිවරු hina පහල කරලා කියලා තියෙනවා අනේ ස්වාමීනි ඒකනේ ඉතින් ඔබ වහන්සේලා මේ ධාතුන් වහන්සේලා අරන් යන්න දැඟලුවාට ඉතින් ඔබ වහන්සේලාට කොහොමද මේ මාමිසේ පුදන්නේ? එතකොට ඒ මහරහතන් වහන්සේ ලස්සන දෙයක් කියලා තියෙනවා. මොකද්ද? පින්වත් නාග දෙවිවරුනි තථාගතයන් වහන්සේ ආමිසයට දායාද වෙච්ච උත්තමයන් වහන්සේ නම නෙමෙයි. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ ධර්මයටයි දායාද වුණේ. ශ්‍රාවක සංඝයාට අනුදැන වදාළේ පින්වත් මහණෙනි ආමිසයට දායාද වෙන්න එපා.
ධර්මයට දායාද වෙන්න කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් ඒ නිසා විශාල පිරිසක් මඟඵල ලබනවා මේ ධාතුන් වහන්සේලා වන්දනා කරලා. ඒ නිසා ධාතුන් වහන්සේලා දෙන්නකෝ එහෙනම් ඔබ වහන්සේ අරන් යන්න කිව්වම උන්වහන්සේ 이르දීන් ධාතුන් වහන්සේලා අරගෙන මහසෑයේ මතු වුණාම දෙවිවරු අඬ ආවිල්ලා තියෙනවා. අනේ ස්වාමීනි අපි හරියට පින් කරගත්තා. ඇයි අපේ පිනට ගැරහුවේ පිනට විරුද්ධ වුණේ කියලා අඬ ආවම් ධාතුන් හතර ටිකක් පිටත් කරලා යවලා තියෙනවා. ඉතින් එහෙනම් අපිට තේරෙනවා මේ ආමිසය කියන එක අපේ ප්‍රධාන දේ නෙමෙයි. අපිට පුළුවන් උපරිමේ තමයි මේ කරන්නේ. මේ අපිට පුළුවන් උපරිමේ. හැබැයි දෙවිවරුන්ට මීට වඩා උපරිමේ පුළුවන්. නාග දෙවිවරු පින්වත්නි මැණික් වලින් තමයි ධාතු ගැබ සකස් කරන්න කියනවා. නමුත් අපට මේක වටින්නේ නිවන් මඟ මතු කරගන්නට කමඨහනක් මහා සෑය කියන්නේ. මෙබඳු සෑයක් කියන්නේ නිවන් මඟ මතු වෙන කර්මස්ථානයක් පින්වත්නි. මේ සෑය පිහිටා තිබෙන්නේ පාදම මත. එතකොට මේ සෑයේ පාදම දුර්වල වුණොත් මොකුත් කරන්න බෑ. බුද්ධ ශාසනය පවතින තාක්කල්ම මේ මහා රුවන්වැලි සෑය වුණත් පවතින්න ඕන විදියට තමයි මහරහතන් වහන්සේලා ධාතු සෑය අදිශාන කරන්නේ. ඒකනේ පාදම නවවතාවක් ගිලා බැස්සා කියන්නේ. ඇයි? පාදම නවවතාවක් ගිලා බැස්සේ මුළු බුද්ධ ශාසනයෙම තියෙනකන් සෑයක් පිහිටන්ට පාදම හොඳට තියෙන්න ඕන. බුද්ධ ශාසනය අරමුණු කරන්නේ පාදම කියලා සද්ධාව පින්වත්නි. බුද්ධ ශාසනය පවතින්නේ සද්ධාව මත. ඒක තමයි ඒකේ දාර්ශනික හැඩය. සද්ධාව නැති වුණොත් එහෙම පින්වත්නි බුද්ධ ශාසනයේ පැවැත්ම අවසන් වෙනවා. ඒ නිසා මේ පාදම කියලා කියන්නේ සද්ධාවට. මේ සෑයේ පාදම දිහා බලාගෙන Tamanගේ සද්ධාව නම් වූ ඉන්ද්‍රිය ධර්ම පේනවා නම් මේ සෑය දෙස බලාගෙන මඟඵල ලබන්නයි ශ්‍රාවකයා ලෑස්ති වෙන්නේ. එහෙනම් මේ නිවන් මඟ තියෙන්නේ පාදම මේ ෆවුන්ඩේෂන් එක කිට්ටුවෙන්ම තියෙන්නේ පින්වත්නි. ඒ නිසා තමයි මේ පාදම හරිය නවවතාවක් ගිලා බහින්නේ. එතකොට මේ දුටුගැමුණු රජුරෝත් අහලා තියෙනවා ස්වාමීනි මොකද මේ මම මෙච්චර මහන්සි වෙලා යුද්ධය ඉවර කරලා මම මේ සෑය හදන්න මහන්සි වෙනවා. මේ සෑය ගිලා බහිනවා. එතකොට මහරහතන් වහන්සේලා කියලා තියෙන්නේ මොකද්ද? මහරජ ඒ මහසෑයේ පාදම නවවතාවක් ගිලා බස්සන්නේ බුද්ධ ශාසනය යම් තාක් කාලයක් පවතිනවද ඒ තාක් කාලයක් මේ සෑය තියෙන්න ඕන. එහෙනම් මේ බුද්ධ ශාසනයේ පැවැත්ම තුල සෑයක පාදම කියලා කියන්නේ සද්ධාව. මොකද සද්ධාව නැති වුණොත් බුද්ධ ශාසනය දාට අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පාදමට කිට්ටුවෙන්ම ෆවුන්ඩේෂන් එකට කිට්ටුවෙන්ම තියෙන්නේ පින්වත්නි මල්ලාසනේ. පේසාවලලු මත නෙමෙයි මල්ලාසනේ තියෙන්නේ. ඒ ආමිසය පින්වත්නි සද්ධාවෙන් ශ්‍රාවකයා එකතු වෙන්නේ ආමිසයට. විදර්ශනා ප්‍රඥාවට නෙමෙයි. යථාභූත ඥානයට එකතු වෙන්නේ නැහැ. ඒ ශ්‍රාවකයා එකතු වෙන්නේ ආමිසයට. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කර කර සද්ධාවන්ත ශ්‍රාවකයා ආමිසයටයි දායාද වෙන්න ඕන. පස්සේ තමයි ධර්ම දායාදේ උරුමකාරීත්වය හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ පාදමත් එක්කම සම්බන්ධ වෙලා මල්ලාසනයක් තියෙන්නේ. ඇයි කෙනෙක්ගේ ආමිසයේ මල්ලාසනේ මතින් සංකේතවත් කරන්නේ? ආමිසේ නැතුව පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල ඥානය කියලා එකක් මෝරන්නේ නැහැ. ප්‍රඥාව කියලා එකක් මෝරන්නේ නැහැ. මාර්ගඵල අවබෝධය කරා ශ්‍රාවකයට යන්න බෑ. ඒ නිසා යම් කෙනෙක් නිවන් දකින්න තාක්කල් පින්වත්නි එයා සද්ධාවම වඩන්න ඕන, ආමිසෙම පුදන්න ඕන. ලොකුවට බැරි නම් පින්වත්නි පැන් වීදුරුවක් හරි පුදන්න ඕන භාග්‍යවතුන් වහන්සේගේ නාමයට. ලොකු දේවල් බැරි වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් උණු පැන් එකකුයි සිසිල් පැන් එකකුයි පූජා කරන්න බැරි ශ්‍රාවකෙක් මේ සෑම අලුවට එකතු වෙලා ඉන්න විදිහක් නැහැ. ඒකට යම් කෙනෙකුට මූල්‍යමය කෘත්‍යයක් අවශ්‍ය නැහැ පින්වත්නි. ඒ නිසා මේ ධර්ම මාර්ගය නිවන් මඟ වඩාගෙන අවබෝධය කරා යන්න වර්තමාන බෞද්ධයාට මහ පුදුමාකාර හදිස්සියක් පවතිනවා. විශාල උවමනාවක් පවතිනවා. ඒ උවමනාවට භාවනාව විතරක් සෑහෙන්නේ නැහැ පින්වත්නි. සද්ධාවට රුකුල් දෙන්නේ ආමිසයෙන්. ඒ ආමිසයට උපකාරය තමයි පින්වත්නි මල්ලාසනින් කියන්නේ. සද්ධාව යම් කෙනෙක් තුල මෝරණකොට එයා තුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡා ප්‍රසාදයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පටිච්ච සමුප්පාද ධර්මයේ කෙරෙහි අවිච්ඡා ප්‍රසාදයක් ඇති වෙනවා. මාර්ගඵලලාභී මහරහතන් වහන්සේලා කෙරෙහි මහා පුදුමාකාර අවිච්ඡා ප්‍රසාදයක් ඇති වෙනවා. පාදම මතින් ඉහළට ශ්‍රාවකයා එස වෙනකොට මල්ලාසනේ කතාව ඇතුලේ ආමිසයෙන් ශ්‍රාවකයා ශක්තිමත් වෙනකොට එයා පහදින්නේ භාග්‍යවතුන් වහන්සේටමයි.
පහදින්නේ පටිච්ච සමුප්පන්න ධර්මයටමයි. පහදින්නේ පින්වත්නි ඒ ශ්‍රාවකයා මගපලලාභී උත්තමයන් වහන්සේලාටමයි. ඒ නිසා තමයි පින්වත්නි මේ සෑයට අවකාශය ආරම්භයේදී පින්වත්නි ගර්භයට පෙර පේසාවලලු 3ක් තියෙන්නේ. පේසාවලලු 3 ඇතුලින් කියන්නේ ශ්‍රාවකයා තුල මෝරා වැඩෙන භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පටිච්චසමුපාද ධර්මයේ කෙරෙහි මඟඵලලාභී උත්තමයන් කෙරෙහි තමා තුල මෝරා වැඩෙන ශ්‍රද්ධාවමයි පින්වත්නි. එනම් බලන්න යම් කෙනෙක් ශ්‍රද්ධාව වඩන්න පටන් ගත්තාම යා ආමිසයට දායාද වෙන්න භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහා පුදුම ප්‍රසාදයක් මෝරනවා. පටිච්ච සමුප්පන්න ධර්මයේ කෙරෙහි ප්‍රසාදයක් මෝරන්න ගන්නවා. ආර්ය මහා සංඝරත්නයේ කෙරෙහි මඟඵලලාභී උතුමන් එයාට පේන්න පටන් ගන්නවා. මේ බුද්ධ ශාසනයේ ආශ්චර්යමත් දායාදය මාර්ගඵලලාභී ශ්‍රාවකත්වයේ නේද කියලා එයා දකිනකොට එයාට මේ මඟඵල කෙරෙහි පින්වත්නි සියුම් ආසාවක් ඇති වෙන්න ගන්නවා. සියුම් කැමැත්තක් ඇති වෙන්න ගන්නවා. ඒ කැමැත්තත් එක්ක යා විමසා බලනවා මේ ලෝකේ දුක නිමා කරනවා නම් ඉපදෙමින් මැරෙමින් යන මේ දීර්ඝ සංසාර ගමනේ නිමාව කරා යනවා නම් මං කවරක්ද කරන්න ඕන? මං මොනවද කරන්න ඕන කියලා පින්වත්නි තමාව විමසා බලනකොට එයාට වැටහෙනවා අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ සතර සතිපට්ඨානේ වඩනවා විනානේ මට විකල්පයක් නැහැ. ඒ සතර සතිපට්ඨානේ තුලින් මගේම සිත දකින්නවා විනා මට විකල්පයක් නැහැ. මා තුල හටගන්න පංචස්කන්ධ ධර්මයන් අඳුනාගෙන ඒවා ඇති වෙන නැති වෙන විදිය විමසනවා විනා ධම්මානුපස්සනාවෙන් බලනවා විනා අනේ මට නම් වෙන කිසිම විසඳුමක් නැහැ. පින්වත්නි ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉර්ධිපාද ධර්ම අදිෂ්ඨානය කරගෙන යටත් පිරිසෙන් එකම එක ඉර්ධිපාදයක් හෝ වඩනවා විනා මට නම් විසඳුමක් නැහැ කියලා එයාට පින්වත්නි ධර්මයම පේන්න ගන්නවා. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දක්වා ඔසවා තබනවා විනා මට නම් වෙන විකල්පයක් නැහැ. බොජ්ජංග ධර්ම වඩනවා විනා විසඳුමක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොල මාර්ගයක් මට නම් පේන්නේ නැහැ කියලා එයා තුල මාර්ගයත් අමාර්ගයත් පැහැදිලිව දර්ශනය වෙනවා. එයාට පේන්නේ පින්වත්නි බෝධිපාක්ෂික ධර්ම ටිකමයි. ඒ නිසා තමයි මේ පේසාවලලු 3ට උඩින් මහ විශාල ගර්භයක් පිහිටා තිබෙන්නේ. මේ ගර්භය තුල කියන්නේ බෝධිපාක්ෂික ධර්ම වැඩිවීමට ශ්‍රාවකයා තුල උවමනාවක් කැමැත්තක් කැපවීමක් ඇති කරගත යුතු බවමයි පින්වත්නි. මේ විදියට යම් ශ්‍රාවකයෙක් තුල බෝධිපාක්ෂික ධර්ම වැඩෙනකොට ඒ බෝධිපාක්ෂික ධර්ම කේන්ද්‍රගත වෙන්නේ නාභිගත වෙන්නේ කුමටද? චතුරාර්ය සත්‍ය ධර්මයටමයි පින්වත්නි. මේ බෝධිපාක්ෂික ධර්ම අයාලේ වඩලා හරියන්නේ නැහැ. ඒ ශ්‍රාවකයාට නාභිගත වීමක් අවශ්‍යයි. ඉලක්කයක් අවශ්‍යයි. ඒ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයේ අපගේ බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා පින්වත් මහණෙනි ඔබයි මමයි අප දෙදෙනාම දීග මද්දානං සන්දාවිතං සංසරිතං මමංචේව තුම්මා කංච අප දෙදෙනාම දීර්ඝ සංසාරේ ඉපදෙමින් මැරෙමින් මේ ජරා මරණ දුකෙන් පීඩා විඳිමින් තුන් භවය තුල අනාථ වෙමින් යන්නේ පින්වත් මහණෙනි දුක්ඛාර්ය සත්‍ය අවබෝධ නොවිච්ච නිසායි. දුක්ඛ සමුදයාර්ය සත්‍ය අවබෝධ නොවිච්ච නිසායි. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය අවබෝධ නොවිච්ච නිසායි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නම් ආර්ය සත්‍ය අවබෝධ නොවිච්ච නිසායි. ශ්‍රාවකයා Tamanගේ සිත ගැඹුරින් විමසා බලනකොට යාට පේනවා ඇයි මම මේ ධර්මයක් වඩන්නේ? මම මොකටද මේ ධර්මයේ දියුණු කරන්නේ? බෝධිපාක්ෂික ධර්ම වනාහි කුමක් පිණිසද කියලා බලනකොට යාට පේනවා ඉපදෙමින් මැරෙමින් යන මේ තුන් භවය අනුව යන සත්වයා දුකකට වැටිලා දුකින් මිරිකිලා දුකින් පීඩා විඳිලා දුක මත බැසගෙන දුක අභිනන්දනය කරගෙන ඉන්නවා මේ උපන් සත්වයා. ඉතින් මේ දුක අභිනන්දනය කරගෙන ඉන්න සත්වයාට දුක්ඛාර්ය සත්‍ය පිළිබඳ පැහැදිලි අදහසක් අපගේ භාග්‍යතුන් වහන්සේ වදාලා
මේ දුක නිරුද්ධ කිරීම පිණිස අවිද්‍යා තණ්හා උපාදාන කෙලෙස් ගතිය නිරුද්ධ කිරීමෙන්ම දුක නිරුද්ධ කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මෙබඳු දුක නිරුද්ධ කිරීම පිණිසම නේද මේ සතර සතිපට්ඨානෙ වඩන්නේ කියලා විමසා බලනකොට යාට චතුරාර්ය සත්‍යයෙන්ම Tamanගේ ලෝකය පේන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි පින්වත්නි මේ ගර්භයට උදිරින් පින්වත්නි හතරැස් කොටුවක් පිටා තිබෙන්නේ. මේ ධාතු ගර්භයට උඩින් හතරැස් කොටුවක් පිහිටා තිබෙන්නේ බෝධිපාක්ෂික ධර්ම අධිෂ්ඨානී කරගත් ශ්‍රාවකයා නාභිගත විය යුත්තේ චතුරාර්ය සත්‍යයටමයි පින්වත්නි. ඒ චතුරාර්ය සත්‍යයෙන් විමසා බලනකොට පින්වත්නි මේ තුන් භවය අනුව යන සත්වයාගේ ගමන් මඟ දුකක් හැටියටම පේනවා, දුකක් හැටියටම වැටහෙනවා, දුකක් හැටියටම යාට දැනෙන්න පටන් ගන්නවා පින්වත්නි. දුකේ නිරෝධයේ හැටියට පින්වත්නි මේ ශ්‍රාවකයාට වැටහෙන්නේ තණ්හාව ගෙවලා දාන එකමයි. තුන් භවය අනුව පවතින සත්වයාගේ සිතුවිලි විතරක නිරුද්ධ කිරීමමයි යාට පේන්නේ. එතකොට පින්වත්නි ඒ බඳු නිරෝධයක් පිණිස මතු කළ ධර්මයේ විදියට එයා වඩාගෙන ආපු බෝධිපාක්ෂික ධර්ම ටිකම යාට පේන්න ගන්නවා. හොඳයි, මේ ගමනේදී මගඵල නොලැබුණොත් යම් ශ්‍රාවකයෙකුට පරමාර්ථ සත්‍ය කරා යන්න බැරුව එයාගේ ජීවිතේන්ද්‍රයේ රූපේ වැටුණොත් අපි දන්නේ නැන්නේ පින්වත්නි අපේ කතාව කොච්චර ලියවිලා තියෙනවද කියලා. පින්වත්නි පෙර හේතුඵල දහමින් හදාපු කතාවක් ඇතුළේ නෙමේ අපි ඉන්නේ. පරණ හේතුඵල දහමින් පින්වත්නි අපේ ජීවිතේන්ද්‍රයේ රූපේ කොයිතරම් පවතින ආකාරයට හදලාද කියලා අපි දන්නේ නැහැ. මේ ගෙවෙන්නේ අන්තිම රාත්‍රිය වෙන්න පුළුවන්. මේ සෑය ළඟ ගෙවෙන්නේ අන්තිම හෝරා කීපේ වෙන්න පුළුවන්. ජරා මරණ දුක අතවන්නමින් ඉන්න වෙලාවකනේ පින්වත්නි අපි මේ භාග්‍යවතුන් වහන්සේ ගැන කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන විමසා බලන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව කල්පනා කරන්නේ පින්වත්නි ජරා මරණ වලින් පීඩිත අසරණ ඊතා දෝමනස්සයකට පත් වෙලා ලෙඩවීම ඇතුලේ ජරාවට පත්වීම ඇතුලේ කනස්සල්ලට පත්වෙච්ච ජීවිතයක් නේ පින්වත්නි අපිට තියෙන්නේ. හොඳයි අපි මේ විදියට ධර්මයේ වඩාගෙන යනකොට පින්වත්නි චතුරාර්ය සත්‍යයෙන් විමසා බලනකොට යටත් පිරිසෙන් සක්කාය දිට්ඨියවත් කඩලා දාන්න බැරි වුණොත් අපිට ජීවිතේන්ද්‍රයේ රූපේ වැටුණොත් කර්මයේ ගෙවිලා ඉවර වුණොත් මේ ජීවිතේන්ද්‍රයේ රූපේ හදලා තියෙන කර්ම ශක්තිය නිරුද්ධ වුණොත් මොකද කරන්නේ පින්වත්නි බය වෙන්න දෙයක් නැහැ. එයා ඒකාන්ත වශයෙන් සුගතිය යනවා. ඒකාන්ත වශයෙන් දෙවිවරු අතර උපදිනවා පින්වත්නි. යාට පැනවෙන්නේ දිව්‍ය විමානයයි පින්වත්නි. සුගතියමයි පැනවෙන්නේ. ඒ නිසා තමයි පින්වත්නි හතරැස් කොටුවට උඩින් දේවතා කොටුව කියලා එකක් තියෙන්නේ. බැරි වෙලා හරි මේ පරමාර්ථ සත්‍ය අවබෝධ කරගන්න කලින් යම් ශ්‍රාවකයෙකුට ජීවිතය අතහැරුණොත් ජීවිතේ කඩා වැටුණොත් පින්වත්නි යාට බය වෙන්න දෙයක් නැහැ. එයා අමුතුවෙන් පාංශකූලයේ සැලසුම් කරන්න දෙයක් නැහැ පින්වත්නි. යාට හත් දවසේ දානි උවමනා කරන්නේ නැහැ. මේ බඳු ධර්මයක් දායාද කරගෙන ධර්මයේ මානසිකාරය කරමින් ධර්මයේ මත යෙදෙමින් ධර්මයේ අදිෂ්ඨාන කරගනිමින් ඉන්න ශ්‍රාවකයාට ඒකාන්ත වශයෙන් සුගතිය පැනවෙනවා පින්වත්නි. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තමන්ගේ ජීවිතේ සාක්ෂාත් කරගන්න බැරි මගඵල ලබා ගන්න බැරි ශ්‍රාවකයෙකුට ඒ බඳු මානසිකාර කුසලතාවයක් ඇතුලේ ජීවිතය අතහැරුණොත් පින්වත්නි සුගතිය පැනවෙන එක ස්ථිරයි. ඒ සුගතිය පැනවෙන බව තහවුරු කරන්නටමයි පින්වත්නි හතරැස් කොටුවට උඩින් දේවතා කොටුවක් තියෙන්නේ. පින්වත්නි අපගේ බුදුරජාණන් වහන්සේ කවදාවත් භවය වර්ණනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි මම අසුරු සැනක් ගහන මොහොතක්වත් මේ භවය නම් වර්ණනා කරන්නේ. පින්වත් මහණෙනි මේ සසර සැරිසැරීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයක් කරා යන්න පුළුවන් නම් පින්වත් මහණෙනි සත්‍ය අවබෝධය දෙවිවරු අතර සුගතියේ බ්‍රහ්ම ලෝකේ මට මේ සත්‍ය අවබෝධය කියලා දෙයක් සැරිසැරීමෙන් ලැබෙනවා නම් පින්වත් මහණෙනි පළවෙනියෙන් මට හම්බ වෙන්න ඕන. ඇයි මම පින්වත් මහණෙනි සුද්ධාවාස බඹලොව හැර අනික් හැම තැනකම සැරිසරලා බලලා තියෙනවා. හැබැයි පින්වත් මහණෙනි නිවන නම් වූ අබමල් රේණුවක්වත් මට මුණ ගැහිලා නැහැ. සත්‍ය අවබෝධේ නම් වූ අබමල් රේණුවකවත් දෙයක් මට මේ සසර සැරිසැරීමෙන් නම් මුණ ගැහිලා නැහැ. ඒ නිසා පින්වත් මහණෙනි මම භවයේ මොහොතක්වත් වර්ණනා කරන්නේ නැහැ. ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනේ පින්වත්නි සැරිසරලා වර්ණනා කරන්නට අගය කරන්නට නම් දෙයක් නැහැ පින්වත් මහණෙනි. කෙසේ හෝ මේ ගෞතම බුද්ධ ශාසනය ඇතුලේ නිවීයන්ටම බලන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා අපි මේ බඳු සෑයක් ඇතුලේ සුගතියක් පතන්ට උවමනා කරන්නේ නැහැ. හැබැයි අපි මැරුණොත්
අපිට ජීවිතය අතහැරුණොත් අපි දන්නේ නැහැ අපේ කතාව කොහොමද කියලා. ස්ථීරව සුගතිය යනවා පින්වත්නි. ස්ථීරව සුගතිය යනවා. මේ මහසෑය වෙනුවෙන් පින්වත්නි පොල්වත්තු වියපු උපාසකම්මල සතුටු වෙන්න. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අමා නිවන් මඟ කුළු ගැන්වෙන මෙබඳු සෑයක් වෙනුවෙන් අපි අපේ කාලේ කැප කරා. පොල්ලතු හොයාගෙන ඇවිල්ලා ඒවා වියලා භාග්‍යවතුන් වහන්සේ උදෙසා සුවිශේෂ ඒ සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් අපි සූදානම් වුණා. අපි ලෑස්ති වුණා. අපිට පුළුවන් විදියට අපේ ශ්‍රම දායකත්වයේ දුන්නා. ඒ නිසා මේ උපාසකම්මල ගොඩාක් අද සතුටු වෙන්න ඕන දවසක් පින්වත්නි. අද ගොඩාක් ප්‍රීතියටපත් වෙන්න ඕන දවසක්. මේ පින්නතුන්ට මේ මහසෑය කියාපාන්නේ පින්වත්නි. හැබැයි අපගේ බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළ දෙයක් තියෙනවා. මොකද්ද? පින්වත්නි සුගතියට යන කෙනෙක් ගියපු ආවේ. ජීවිතය අතහැරුණොත් සුගතිය අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. බුද්ධ ශාසනය ඇතුලේ පිළිවෙත් පුරන ශ්‍රාවකයා ඒකාන්ත වශයෙන් සුගතියේ යාවි. හැබැයි සුගතිය පතන්ට දෙයක් නැහැ. ඒ නිසා යම් කෙනෙක් බෝධිපාක්ෂික ධර්ම වඩාගෙන ආර්ය සත්‍ය ඔස්සේ සංග්‍රහ කර විමසා බැලුවොත් එයාට සුගතිය පැනවේවි. හැබැයි පින්වත්නි යා නොබෝ කාලෙකින් මඟඵල අවබෝධය කරා යනවා. ඒ මාර්ගඵල අවබෝධය තමයි පින්වත්නි මේ කොත් කැරැල්ල තුල අපට හඬගා විදර්ශනා ඥානයක් උදෙසා අපට අතවනන්නේ. එතකොට මේ මගඵල අවබෝධය කරා යම් ශ්‍රාවකෙක් ඉදිරියට යනකොට සෝතාපන්න මාර්ගයට බැසගත් කෙනා තුල ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩෙනකොට බොජ්ජංග ධර්ම වැඩෙනකොට ඒ ශ්‍රාවකයා තුල සක්කාය දිට්ඨිය බුරුල් වෙන්න පටන් ගන්නවා. සක්කාය දිට්ඨිය දුර්වල වෙන්න පටන් ගන්නවා. රළු නීවරණ කැඩෙන්න පටන් ගන්නවා. තමා තුල නීවරණ වලින් බැටකන අභ්‍යන්තරය තුල පින්වත්නි ධර්ම ප්‍රබෝධයක් උපදිනවා. නිරාමිස ආධ්‍යාත්මික මිහිරි අත්දැකීම් වලට ඒ ශ්‍රාවකයාගේ සිත එකතු වෙන්න පටන් ගන්නවා. එකතු වෙනකොට ක්‍රමානුකූලව කෙලෙස් බැමි ලිහෙන්න පටන් ගන්නවා පින්වත්නි. ඒවා ලිහෙන කතාවමයි පින්වත්නි මේ කොත් කැරැල්ල තුල සැඟවී පවතින විදර්ශනාවේ පණිවිඩය. එබඳු ශ්‍රාවකයෙක් ක්‍රමානුකූල විදිරියට යනකොට ඉහලින් පින්වත්නි මේ කොත් වහන්සේ කියාපාන්නේ මේ ගෞතම බුදුසසුනේ අමා නිර්වාණයමයි පින්වත්නි. එබඳු අමා නිවන කරා යන දක්ෂ ශ්‍රාවකයෙකුට මෙබඳු සෑයක් අභියස අසුන් ගැනීම නිවන් මඟ උදෙසා අසුන් ගැනීමක්මයි. විදර්ශනා කමඨහනක් උදෙසා අසුන් ගත්ත කමක්මයි. මේ සෑය සද්ධාවෙන් පටන් අරගෙන අමා නිවනින් අවසන් වන සමස්ත කතාව මේ සෑය කියාපාන්නේ අපගේ මාර්ගඵල හදිස්සි කරන්නමයි පින්වත්නි. ඒ නිසා මෙබඳු සෑයක් බුද්ධ ශාසනයට දායාද වුණු දවසේ අප හැම දෙනාම ප්‍රීතියටපත් විය යුතුයි. සතුටටපත් විය යුතුයි. මිබඳු සෑයක් ඉදිකිරීම වනාහි බුද්ධ ශාසනයට ආයුෂ දුන්න කමමයි සිද්ධ වුණේ. ඒ නිසා මේ පින්නතුන්ට මිබඳු සෑයක ඉදිකිරීමට නිමිත්ත ලබා දුන්නු මේ සෙනසුනේ වැඩ සිටින පින්වත් නායක ස්වාමින් වහන්සේට මේ උතුම් කුසලානිසංසයන් ආශිර්වාදයක් වේවා. මෙබඳු සෑයක් ඉදි කරන්නට මේ පින්නතුන්ට මූල බීජය සකස් කරලා දුන්නේ අපේ පින්වත් නායක ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ හිතේ තමයි මේ සෑ ගර්භයේ මැද්දේ පවතින කුඩා සෑය වෙනුවට මේ පින්නතුන්ගේ ශ්‍රද්ධාව ලඝු කරන්නේ නැතුව මේ පින්නතුන්ගේ ශ්‍රද්ධාව උදෙසා මෙබඳු සෑයක් ඉදිකිරීම නිවන් මඟට කරන උපකාරයක් වශයෙන් මේ පින්නතුන්ට උපකාර කළේ අපේ පින්වත් නායක ස්වාමින් වහන්සේ. උන්වහන්සේට මේ සෑය ඉදිකොට පළමු බුද්ධෝපහාර පූජාවන් දක්වන මේ යාමයේ මේ අවකාශයේ පින්වත්නි අපි උන්වහන්සේ වෙනුවෙන් මේ සෑය පාමුල සිට අදිෂ්ඨාන කරමු. උන්වහන්සේට උතුම් මග්ගඵල නිවන් පිණිසම මේ කුසලය බලවත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ සෙනසුනේ වැඩ සිටින අනෙකුත් පූජනීය මහා සංඝරුවන මේ ඇත්තන්ට නොයෙක් ආකාරයෙන් උපකාර කරන්නට ඇති. මේ පින්නතුන්ගේ ශ්‍රද්ධාවට අනුබලයක් දෙන්න ඇති. සියලු දෙනා වහන්සේටම මේ කුසල් වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතුපකාර වේවා.
මේ සෑය ඉදිකිරීමට පොල්ලත්ත විවීමේ සිට ගඩොල් එකතු කිරීමේ සිට වැලි කැටයක් හරි මේ සෑය වෙනුවෙන් ගෙනාවනම් අනේ පින්වත්නි ඒක මොන සානම් පූජනීය දෙයක්ද? ඒක මොනතරම් වටිනා දෙයක්ද පින්වත්නි? මේ සෑය වෙනුවෙන් රහසේ පින් කරගත කොයි තරම්නම් පින්නතුන් පිරිසක් ඇද්ද? සමහර විට පින්වත්නි මේ සෑය වෙනුවෙන් වැලි ගැඩොල් ඇදලා මිය ගියපු අයත් ඇති පින්වත්නි. මේ සෑය වෙනුවෙන් රහසේ සිතින් අදිෂ්ඨානය කොට බලවත් කර කර පින්වත්නි ගඩොල් ඇදපු වැලි ඇදපු සිමෙන්ති ඇදපු සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා. තම තමන්ගේ సంతానගත ජීවිතවල රැස් කරා වූ ඒ කුසල් තම තමන්ගේ ජීවිතවල බලවත් වේවා. මේ වෙනුවෙන් කැප වුණා වූ සියලු පින්නතුන්ගේ ඉන්ද්‍රිය ධර්ම වැඩේවා, බල ධර්ම වැඩේවා, විදර්ශනා ඥාන වැඩේවා. සුවසේම මගඵල අවබෝධ කරගන්නට මේ වෙනුවෙන් කාලය කැප කළ, ධනය කැප කළ, ශ්‍රමය කැප කළ සියලු පින්නතුන්ලාට මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ සෑරදුන් වහන්සේ ඉදි කරපු ප්‍රධාන බාසුන් ඒ පින්වත් මහත්මයා ඇතුළු මේ සඳහා කැප වුණා වූ සියලු දෙනාටම සුවසේ නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ කුසල් හේතුපකාර වේවා. ඒ වගේම මේ පින්නතුන් නමින් මිය පරලෝකියා වූ සියලුම දෙනාටද මේ කුසල් බලවත් වේවා. ඒ වගේම මේ පුණ්‍ය භූමියේ මෙබඳු අලංකාරවත් සෑයක් ඉදි කරන්නට කැප වුණු අපේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ නමින් මිය ගියා වූ සියලුම ඥාතීන්ගේද භවය සුවපත් වේවා. මේ ආරණ්‍ය සේනාසනය ඇසුරු කොට අපවත් වී වදාළ යම්තාක් පූජනීය මහ සංඝරුවන වැඩ සිටිනම් ඒ සියලු දෙනා වහන්සේටද මේ කුසල් බලවත් වේවා. සියලුම දෙනාට උතුම් නිවන් පිණිස මේ කුසල් හේතුපකාර වේවා. ඒ වගේම පින්වත්නි මීට සම්බන්ධ වුණා වූ ඔබ සියලු දෙනාටමත් මේ කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් හැම දෙනාටමත් මේ සෙනසුනේ ප්‍රධාන දායක පින්නතුන්ලා සියලු දෙනාටමත් මේ කුසල් බලවත් වේවා. සුවසේම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩි, බොජ්ජංග ධර්ම වැඩි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩි, තම තමන්ගේ సంతానගත ජීවිත තුල මග්ගඵල නිවන් පිණිසම මේ කුසල් උපනිශ්‍රය වේවා. මේ භූමිය විමානය කරගත්තා වූ යම්තාක් පරිවාර දිව්‍ය පිරිසක් සිටිනම් ඒ සියලු දෙවියෝද මේ පින් ආවර්ජනය කරත්වා. මේ භූමිය විමානය කරගත් සියලු දෙවියන් ඇතුළු සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන පරිවාර අවශේෂ සියලුම දෙවියෝද මේ සෑරදුන් වහන්සේ බුදුසසුනට පිදෙන මේ සුන්දර උදෑසන දෙවිවරු සාදුකාර දෙමින් ප්‍රීති ഘോഷා කරමින් දිව්‍ය විමාන පිටින් සතුටු වෙත්වා. සියලු දෙවියෝද මේ පින් ආවර්ජනය කොට මනසිකාරය කරත්වා. සියලුම දෙවියන්ටත් මේ පුණ්‍ය භූමිය විමානය කරගෙන සිටින සියලු දෙවියන්ටත් මේ කුසල් වහවහා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතුපකාර වේවා. පින්වත්නි අපගේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා අවසාන යාමේද අපගේ නමස්කාරය වේවා. මේ මහා සෑරදුන් වහන්සේටද අවසානයේ නමස්කාරය වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි තෙරුවන් සරණයි. සුවපත් වේවා. සනස්මි ඔරලෝසුව කාගේද දන්නේ නේ. හොඳම සුවපත් වේවා. ඕ විදිහටම මිනිත්තුවක් කොහොම රැඳී ඉන්න කාරුණික පින්වත්නි, අපේ පින්කමට ඉතාම ආලෝකයක් අපේ බලාපොරොත්තු වුණේ පිරිසට ධර්ම අවබෝධයක් ඇති කළ දෙන්න. ධර්මඥානයක් කමටහනක් වගේ අවබෝධයක් ඇති කර දීපු පින්කමක්
තේරුමක් නැති කතා ඒ වගේ දේවල් වලින් කාලය මිඩංගු කරන්න නෙමෙයි අපි 100%ක්ම අපිට උනුනේ මිනිසුන්ගේ ශ්‍රද්ධාව දියුණු කරලා පින් උපදවා ගන්නට පින්කමක් කරන්න. අපේ හාමුදුරුවෝ මෙතෙන්ට ඇවිල්ලා ගන්න. අපේ හාමුදුරුවෝ 100%ක් නෙවෙයි 200%ක්ම අපේ අරමුණ ඉෂ්ට කළා. අපේ අරමුණ සම්පූර්ණ කළා. අපේ හාමුදුරන්ට අපමාන පින් අපිට හරි පුදුමයි. හාමුදුරුවෝ කොහොමද අපිට වැඩියේ කියලා. ළඟදී දායකයෙක් මට කිව්වා ප්‍රඥානානිකාවේ පූර්ව පටිගත කිරීමක්වත් මාස ගානකට ඉස්සරහට ගන්න බෑ අපේ හාමුදුරුවන්ගේ කියලා නාලිකාවක. ඉතින් අපි කොච්චර පින්වන්තයිද? අපේ හාමුදුරුවෝ අරගෙන බිමින් තියා. අපේ හාමුදුරුවෝ අපිට වැඩම කළා දක්වපු අනුග්‍රහය වෙනුවෙන් අපේ හාමුදුරන් වහන්සේට නේක වාරයක් පින් ලැබේවා. උන්වහන්සේ කරන සසුන් වැඩ නිදුක්ව නිරෝගීව සුවපත්ව කිසිම අපහසුාවක් නොවි කරගෙන යන්නට උන්වහන්සේට ශක්තිය වේවා. උන්වහන්සේට ධෛර්යය වේවා. උන්වහන්සේ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. උන්වහන්සේ හැදු වැඩු ආදරණීය අම්මට මේ පින් ලැබේවා. උන්වහන්සේ ජනිත කළ පියතුමන් වහන්සේට මේ පින් අත් වේවා. අපි චෛත්‍යයේ ඉදි කළ මහා පින අපේ හාමුදුරුවෝ පැවිදි කළ ගුරු හාමුදුරන් වහන්සේලාට ලැබේවා. උන්වහන්සේට දන් පහන් පූජා කරන පෝෂණය කරන දායකයන්ටත් ඒ පින් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අපේ මේ වැඩසටහනේ කටයුතු මෙතකින් සමාප්ත කරනවා. වැඩ කර සහභාගී වන ඔබ හැමට මේ මහා පින්කම සංසාර දුකෙන් නිදහස් වෙන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගන්නටම හේතුපනිශ්‍රය වේවා. ඒත් එක්කම මතක් කරනවා අපේ පිරිමි මහත්තුරු ශක්තිය තියෙන අය ටිකක් ඉඳලා එනකොට